වෙලා කියලා අද මේ කරන්ට් එක නැහැ. ඉතින් අපි යනවා අද යාළුවොත් එක්ක පොඩි ගමනක්. යන්නේ තනියම නෙමෙයි මේ යටත් යනවා. මෙන්න අමිල ඉන්නවා අමිල යනවා. තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මගින් ගන්න. ඉතින් යාළුවත් අරගෙන අපි ගිහලා බලමු අද අපි මොකද කරන්නේ කියලා. ඔන්න ළමයි එහෙනම් අපි ආවා අපේ සාලියල ගෙදරට. දැන් ඔන්න අපි යන ගමන් කොහෙටද යන්නේ අපි? යනවා වංගෙඩි වලට. වංගෙඩි වලට යනවා. ඉතින් අපේ ෂැඩොත් යනවා. අපිත් එක්ක ඉන්නවා මදු ඉන්නවා. බාලකින් මදු. අමාසිය ළමයි කියනල්ලානේ. අපි කරන් ආවා. ෂැඩෝ කොහෙද යන්නේ? ඈ? Halo, halo. Koහෙද යන්නේ? අපේ ඉන්න කොල්ලෙන් දාන්න අපි අපේ ගමන කැමරා ටික ළඟ වෙනවා. ටික අපි අවිල්ලා ඉන්නේ දැන් ළඟයි. යන්න. කොල්ලට අමාරුයි වගේ. කොල්ලට අමාරු නෑ. කොල්ල දෙන්න අමාරු. වංගෙඩි වල නේද? අපි යන්නේ. අපි දැන් මේ වංගෙඩි වල කියන තැනට යන ගමන් මේක තියෙන්නේ මීරිගම. මීරිගම නෙවෙයි. මීරිගම බෝතලේ. මුදියල්ලට උඩින් තියෙන තැනක් තමයි මේක. දන්න අයත් ඉන්නවා. මම හිතන්නේ ගොඩක් අය දන්නේ නැහැ මෙතනනේ. ගොඩක් අය දන්නේ නැත. ටිකක් අමාරු ගමනක්. වාහනේට යන්න බැරි ගමනක් තමයි. මේක මේ කැලේ රජයට අයිති වෙන්නේ. ඔව් රජයට අයිති කැලයක්. සීතලයි එන්න සීත පට්ට හොල්මන් ඇති රෑ වෙනකොට. ඔන්න ළමයි හාහා පුරා කියලා අපි ආවා වංගෙඩි වලනේ. වංගෙඩි වලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මෙතන අපිට කන්න කෑම හදා ගන්නවා. ඉතින් බලමු අපි අද මොනවද හදන්නේ කියලා. අම්මා මේ වතුර පට්ට කූල් ඈ. පිරිසිදු වතුර. පිටුපට. මොකද ගන්නේ? අද නාන කොල්ලේ චංකිලි මෙයාට තමයි චංකිලි කියන්නේ. මේ සිඩු කොල්ල. අපි අද හදනවා ප්‍රෝන්ස් බර්ගර් එකක්. ෂැඩෝ පිටු පුටා මොකෝ ඉන්න පොඩ්ඩක් මොනවද යරන්නේ අද ඉස්සෝ බර්ගර් එකක්. තමයි අපි හදාගමු බර්ගර් එක. එන්න මම ඔයාලට පෙන්නන්නම් බර්ගර් එක හදාගන්න. මම ඉස්සෙල්ලාම දාගමු. පිටි. ඊළඟ දාගන්න yeast, butter, pinch of salt. විතරේ දාගන්නවා. ගෙදර හදලා වගේ නෑ ඉතින්. මේක වෙනත් දෙකීමන් දැන් මේක අපි අනා ගන්නවා. ඔන්න ළමයි මේ ඩෝ එක ඔක්කොම මේකගෙන අපි මේක අනා ගන්නවා. ඔයාලට කවදාද ජීවිතේ මේ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා? මේ වගේ වතුර පාරක් ගාව ඉඳගෙන අන්න හදාගෙන
අපි හොඳට දාගෙන ඊපස්සේ මේක ටිකක් කියලා තියෙන්න ඕනේ පදවෙන්න දාන්න. මම මේක හදන ගමන් අර ඒ කට්ටිය ඉස්ස සුද්ධ කරනවා. අන්න ඇවිල්ලා අපේ ෂැඩෝ අපේ බල්ලට අපි ආදරයට කියන්නේ චංකිරි කියලා. අපේ අම්මා තමයි නම දෙන්නේ. හරි බා. ඉතින් පුතා එන්න මේ කෑමක් හදන්න. ඉතින් ඉස්සෙල්ලා ෆොටෝ එක ඉවරයි. අපි දැන් හතු එක මේකට දාලා කලවම් කරලා ඉතින් මේක එකට හදාගන්න තමයි අපි හදන්නේ. එකට බෙද ගන්න යන්නේ දැන් නේ. ඔව්. ලක්කිරි. එන්න අපේ මදු හතු සුද්ධ කරනවා. අපි දැන් මේ ඉස්සර එකටයි හතු එකයි මේ ඒකට විතරයක් අල්ලලා දා ගන්නවා. මේ පාම් පිටි කුටි ගන්නවා. ඒකට මේක මික්ස් කර ගන්නවා. මොලියක් හරියාගෙන ඉන්න. සක්කනුවාම හරි. ඊට පස්සේ වියලා දැන් ඔන්න ඒ අතර කට්ටිය අපේ දීපපත්ති කරනවා. ළමයි අපේ බර්ගර් එකේ පිටිමෝලිය හරි. ඉතින් අපි මේක වහලා තියාගමු පොඩ්ඩක් පිටෙන්න. අර වීඩියෝ එකක් තියෙනවා ඔයාලා දැකලා තියෙනවද මේ? මේක ආලං කරනවා. එන්න මේ රෙද්ද තමයි ඒක. මේකෙන් මෙන්න කරා. අපේ ලිපහරි අන්න ඉතල කලින් වහිනවා. ඕන ළමයි මේ වහිනවා හොඳටම මේ ඔයාලට පේනදී වහිනවා. වැස්සේ තමයි අපි දැන් මේ තෙල් එක පරිස්සම් කරගෙන මේක හදන්නේ. ඒක මාර එක්ස්පීරියන්ස් එකක් කියලා හිතනවා. දැස්සෙම අපි මේ ටික බදිනවා. ඔන්න දැම්මා ඉස්සා. ඒ ෂැඩොක් ඉන්න බලාගෙන කොල්ලත් කන්න බලන් ඉන්නේ. අපි දැන් කතා මොනවද එක? අල්මිල්ල කොළ කියලා තමයි කියන්නේ. අල්මිල්ල කොළ. දැකලා නැති අයට දැක ගන්න. මේ තමයි රොටි හදන්න ගන්න ඉතලා. ආයෙ ගන්න කැඳ කොළ නැති වුණාම මේක ගන්නවා. රොටි හදන්නේ නේ. පිරිසිදු ජලයෙන් සෝදාගත් අල්මිල්ල කොළ. තුන. එනවා. ගුරුත්වාකර්ෂණය නිදාසේ ඉන්න. එතන පාවිච්චි කරලා ගන්න බෑ. මෙතන ඇවිල්ලා. මොන අපේ හිස්ටරි එක වැදිලා තියෙන්නේ අපි දා ගන්නවා. අල්මිල්ල කොළියට. ඔන්න ළමයි එහෙනම් අපේ ප්‍රොන්ස් එකයි මෂ්රූම් එකයි අපි බෙදලා තියෙන්නේ. ලස්සනට තියෙනවා ගමේ විදිහට අල්මිල්ල කොලේම දාගෙන. මේ බලන්න. ලස්සනයි නේ. රයිට්. ඉතින් අපි කට්ටිය දැන් මේක හදලා ඉවරයි. දැන් ඊළඟට තියෙන අපි බර්ගර් එකක් දාගන්න. ගෙදර වගේ ඉතින් බේක් කරන්න බෑ. අපි පොඩ්ඩක් වෙනස් විදිහකට try කරලා බලමු. වැහුවා. රයිට්. දැන් අපි මේක උඩින් අඟුරු කෑලි ටිකක් දාගන්නවා. මොකද උඩයි යටයි දෙකම මේ වෙන්න ඕන නේද? බලමු try කරලා මොකද වෙන්නේ. ඒක මේ පිපෙන්න වහලා තියෙන්නේ. හැබැයි 100%ක් ගැරන්ට් කරන්න බෑ. හැබැයි කන්න පුළුවන් තත්ත්වයට මේක පිපෙයි. අපි බලමු. ඔන්න ළමයි එහෙනම් අපේ බර්ගර් එකත් හරි ඔක්කොම හරි. තව පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තියෙනවා හදාගන්න. ඉතින් ටිකක් කපලා කොටලා අපි හදාගමු. හලෝ මම තමයි සාලිය. මාව දාලා තියෙන්නේ තක්කාලි කපන්න. මගේ නම මදු. නමත් එක්ක සෙට් වෙන්නේ මාළු මිරිස් කපන්නේ. එහෙනම් අපි මාළු මිරිස් කපලා බලමු. මගේ නම අමිල. අයන්න, ලියන්න, ලයන්න. මම කපන්නේ ලුණු.
ඔයේ ඔන්න දැන් අපි කපාගත්ත මේවා ටික පා වෙනවා. ඉතින් අපිට මේකට තව පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තියෙනවා දාගන්න. ඒ ටිකක් දාගෙන අපි කමු. සේරම ඉන්ග්‍රීඩියන්ට්ස් කපාගෙන තියෙන්නේ. අපි දැන් මේකට ඇඩ් මේ තියෙන්නේ අඹ පේස්ට්. අපි පොඩ්ඩක් අඹ පේස්ට් එක්ක කරගමු. මයොනයිස්. මගේ බර්ගර් එක හරි මේකට බර්ගර් කියන්න බෑ ඇත්තටම. බර්ගර් කියන්නේ රවුන්ඩ් නේ. රවුන්ඩ් නෙමෙයි මේක මේ වෙන හැඩයකට පොඩ්ඩක් ආවේ මේ කැලේ ඉන්න දෙන වයිට් එකකට පොඩි එකක් කරේ කට්ටිය ඉතින් ආවා 100%ක් ආවේ නැහැ. හැබැයි අපිට කන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි කාලා බලමු. මේ දිනවා. ඔන්න ළමයි අපේ බර්ගර් එක හරි. ඉතින් අපි කාලා බලමු මොකක්ද කියලා. තමයි කන්න ඉස්සෙල්ලාම පැටියෝ කොපේ දුරිය මාර ටෙස්ට් එකක් තියෙනවා බටර් එකක් තියෙනවා මාර රසක් ඇවිල්ලා තියෙනවා මේ මේක හරි අමුතු අත්දැකීමක්. හලෝ ඔන්න ළමයි අපි බර්ගර් හදලා කාලා ඔක්කොම කරා. පොඩි ප්‍රශ්නයකට ආවේ අපිට වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න බැරි වුණා. මොකද අපි හිටියේ කැලෑවක් ඇතුලේ රෑ වුණා, කළුවර වුණා. ඒ නිසා කරගන්න බැරි වුණා. මොකද සහ අපේ ෂැඩෝ අපිට කරදර කරා. අපිට වීඩියෝ එක කරගන්න බැරුව අවුලකට තියෙන්නේ අපි හිතපු විදිහට අපිට වැඩේ ඉවර බැරි වුණා. අර නැත්තම් ඉතින් අපි කරපු වැඩේ හොඳයි. අවසානයේ අපිට ලස්සනට කරගන්න බැරි වෙච්ච හේතුව තමයි ළමයි අපි හිටියේ කැලෑවක් ඇතුලේ කළුවර වැටුණ නිසා අපිට වීඩියෝ ටික හරියට කරගන්න බැරි වුණා. ඉතින් අපි දැන් ආවේ දැන් මේ ඉන්නේ කොතනද? බෝතලේ. තලගම පන්සල ගාව තමයි අපි ඉන්නේ දැන්. මොකද අපි අද ආවෙත් එතෙන්ට යනකොට 2 විතර වුණා. දැන් වෙලාව 6:00 විතර වෙලා තියෙන්නේ. හවස් වෙලාව ගොඩක්. එහෙනම් අපි ආය හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. බයි බයි.